සුබ දවසක් සීසර මහත්මයා. ඔබතුමා ඇතුළු සමූහයේ සිටින සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එදා දවසේ සීසර මහත්මයා කියලා තිබ්බා තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ආධ්‍යාත්මික ගමනේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සමූහයට එකතු කරාට කමක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා මගේ තියෙන අත්දැකීමත් සමූහයට එකතු කරොත් හොඳ වෙයි කියලා. මොකද සීසිර මහත්මයා හදපු මේ WhatsApp සමූහයේ මේ ධර්මය හොයන ඇත්තටම ඒක හොයන පිරිසක් ඉන්නවා වගේ මට දැනෙනවා. බොහොම ක්‍රියාකාරී සමූහයක් එතකොට මේක. ඒක නිසා මේ මං කියන දේවල් එක්කෙනෙක්ට හරි පුංචි දෙයක් හරි ගන්න සමහර විට උදව්වක් වෙයි කියලා හිතලා මට හිතුණා මේක කියන්න ඕනි කියලා. මම මේ සමූහයට එකතු වුණේ ඇත්තටම මේ මෑතකදී. ඒත් මේ ආධ්‍යාත්මික මේ දේවල් හොයාගෙන යනකොට මට ඇති වුණු සමහර ප්‍රශ්න වලට උත්තර හොයද්දි තමයි මට මෙතුමාව මුණ ගැසුනේ. ඒකින් පස්සේ තමයි මම මේ සමූහයට එකතු වුණේ. ඉතින් මම හිතනවා මේ සමූහයේ සිස්ටර් මහත්මයාගේ අඩිපාරේ යන පිරිසත් එතුමා වගේම වෙන්න ඇති කියලායි ඉතින් මම හිතන්නේ. ධර්මයේ හොයන හොඳ දේවල් නිතර හොයාගෙන යන පිරිසක් කියලා තමයි හිතේ තමයි මම මේ රෙකෝඩ් එක කරන්න හිතුවේ. ඉතින් මහත්මයා මගේ ආධ්‍යාත්මික ගමන ඇත්තටම කියනවා නම් පටන් ගන්නමක් කියන්නත් බෑ. මොකද මේ මං පුංචි කාලේ ඉඳලම පොඩි කාලේ ඉඳලම බොහෝ විට ධර්මයත් එක්කම තමයි හිටියේ. ජීවිතේ අත් නොහැරුණු එකම දේ ධර්මය වුණා. හැම කාලෙකම ධර්මයත් එක්කම හිටියා. ඉතින් අවුරුදු 10 12 කාලේ ඉඳන්ම වගේ කවුරුත් කියලා දීලා නෙමෙයි ඉබේටම වගේ මම භාවනා කරනවා. ඒ වගේ දේවල් ලොකු තේරුමක් නැහැ. නමුත් චුට්ට කරන ගතියක් තිබුණා ඒ චූටි දවස්වල ඉඳන්ම. ඉතින් ඔය දවස්වල මට මතකයි මම පුංචි කාලේ මේ ධර්මදේශනාවක් අහනකොට ඒ ධර්මදේශනාවේ මේ හරය උනේ මේ බුදු ගුණ. බුදුන් වහන්සේගේ ගුණ ගැන තමයි මේ ධර්මදේශනාවෙන් කරේ. මම මේ ඒ ධර්මදේශනාව අහලා මේ මට මතකයි මම ඇඬුවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ මේ වගේ කෙනෙක්. මෙච්චර ගුණ තියෙන, මෙච්චර ප්‍රඥාවන්ත කෙනෙක් කියලා හිතිලා මම හිතුවා බුදුන් වහන්සේ එහෙමනම් මමත් ඒ වගේ වෙන්න ඕනේ. මමත් බුදු වෙනවා කියලා හිතුවා. ඒ කියන්නේ එච්චර හොඳයි. මට ඒක දැනගන්න ඕනි වගේ හිතුණා. ඉතින් ඒ කල මම ඇඬුවා කියලා මට හොඳට මතකයි. එච්චර ඒ දවස්වල ඉඳන්ම ධර්මයේ හොයන ස්වභාවයක් තිබ්බා. ඉතින් වයසත් එක්ක ටික අවුරුදු 16 17 18 වගේ කාලය වෙනකොට මම හිමීට අර පුංචි බණ අහහ ඉඳලා ගැඹුරු දහම් කරුණු හොයන්න මේ කාලය වෙනකොට ටික යමු වුණා. ඉතින් ඒ හින්දා හොඳින් අභිධර්මය ඉගෙන ගන්න ආස වුණා. ඒ හින්දා අභිධර්මය ඉගෙන ගත්තා. තව අවුරුදු 19 මම මගේ පවුලේ තිබ්බ මගේ මවගේ යම් හේතුවක් නිසා මට ඉක්මනින් විවාහ වෙන්න වුණා. එතකොට මම අවුරුදු 22 වගේ අඩු වයසින් ඉතින් විවාහ වෙන්න වුණා. ඉතින් ඒ වෙනකොට මම මගේ ජීවිතයේ සතුටම විඳලා තිබ්බ කෙනෙක්. ඇත්තටම ජීවිතේ දුක දැනිනම නැහැ. හිනාව සතුට තමයි මගේ ජීවිතේ තිබ්බේ. මොකද මේ මගේ අම්මා මට ජීවිතේ දුක දැනෙන්න අඬන්න තිබ්බේ නැහැ. ඒ කියන්නේ එයාගේ ජීවිතේ මහා දුක් ගොඩක් වුණත් මට ඒක දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මං දුක කියන එකක් අඳුරගෙනවත් හිටියේ නැහැ. නමුත් ඉතින් අර විවාහයෙන් පස්සේ අර ජීවිතේ තිබ්බ සැහැල්ලුව ඒ වගේ දේවල් අර දරුවන් ලැබීම නිසා වගකීම් ලැබීම නිසා ඒක හිමීට වියකිලා යන්න පටන් ගත්තා. ඒත් එක්ක මට මහා කරදරකාරයක් එන්න පටන් ගත්තා. මේ මගේ මහත්තයා අසනීප වුණා ওই කොවිඩ් කාලේ. මගේ මහත්මයා අසනීප වුණා. එයාගේ රැකියාව නැති වුණා. අගහිඟකම් බොහෝමයි. ආර්ථික අතින්
බිඳුවටම වැටුණා. ඉතින් ওই දවස්වල හැම දුකක්ම අහන්න මගෙත් එක්ක මගේ අම්මා ළඟින්ම හිටියා. නිතරම. ඉතින් ඕනි දෙයක් කියලා හිත සැහැල්ලු කරගන්න. කියා අඬන්නේ අම්මත් එක්ක තමයි මම. ඉතින් ඔහොම ඉන්න අතරේ මේ උච්චර කරදර බාධක තියෙන අතරෙම මේ මගේ අම්මත් නැති වුණා ඒ අතරම. ඉතින් මේ මගේ පීඩනය දරා ගන්න මාව දිරිමත් කරමින් හිටපු අම්මත් මේ වෙලාවේ නැති වුණාම එච්චර නිරෝගීව ඉඳලා නැති වුණාම මගේ අත් දෙක උඩම එයාගේ අවසන් හුස්ම හෙලද්දී මට ඒක දරා ගන්න බැරි දෙයක් බවට පත් වුණා ජීවිතේ. මාව වෙවුලන්න පටන් ගත්තා. ඒ කියන්නේ මට එයා වෙනුවෙන් කරන්න දෙයක් නැති බව. ඒ අසරණකම මට හරියට දැනෙන්න පටන් ගත්තා. ඉතින් මේ ඇත්තටම ඒක ජීවිතේ මහා කම්පණයකට පත්වෙච්ච අවස්ථාවක් වුණා මගේ ඒ මවගේ මරණය. ඉතින් අර නරක දේවල් හංග අවලස්සන දේවල් හංග ලෝකේ තියෙන ලස්සනම මට හැම වෙලෙම පෙන්නපු ලෝකේ තියෙන සතුටම මට හැම වෙලෙම පෙන්නපු මේ මගේ අම්මා මේ විදිහට නැති වෙනකොට මෙච්චර ජීවිතේ දුක් කරදර එක පිට එනකොට මට හිතුණා මේ මගේ අම්මා මේ පෙන්නපු ලෝකේ ඇත්තටම ලස්සනක් නැහැ කිසිම. ඒ කියන්නේ එයා විසින් ලස්සනට හදලා දුන්නු බොරු ලෝකයක් තමයි මම දැකලා තියෙන්නේ ලස්සන විදිහට. මට හිතුණා මේ ලෝකේ හරිම කැතයි. හරිම නරකයි. මේ කිසිම හොඳක් නැහැ කියලා හිතුණා මට. ඉතින් ඊට පස්සේ මේ මවගේ මරණයෙන් මං හිතන්නේ මම මාස 6ක් විතර යනතුරු මම හිටියේ සිහි කල්පනාව නැතුව වගේ තමයි මට මතක. මොකද මේක මෙච්චර පීඩනයක් වුණා මට. ඉතින් මේ අතරම මේ මුදල් නැති වෙනකොට අම්මා නැති වෙනකොට මගේ ළඟ හිටපු මං අවට හිටිය මගේ අපේ යාළුවෝ නෑදෑයෝ ගොඩාක් කට්ටියත් අර අපිට දේවල් දැන් නැති නිසාමද මන්දා ගොඩක් පිරිසක් නැතුව ගියා. එතකොට මේ බොහෝම තනි වුණු ස්වභාවයක් ඇති වුණා මගේ ජීවිතේ කාලේ. බොහෝම තනියෙන් ඉන්න වෙලාව හම්බුණා. තනියම කල්පනා කරන්න වෙලාව හම්බුණා. නිතරම කල්පනා කරා. තනියම ගෙදර තනියම ඉන්නකොට කල්පනා කරනවා විවිධ දේවල්. ඔය අතරතුර මහත්මයා මට මතකයි මගේ පුංචි දරුවට තිබ්බ මේ සෙල්ලම් බඩුවක් මේ පතොක් ගහක ස්වභාවයේ තියෙන මේ සෙල්ලම් බඩුවක්. ඒකෙන් අපි කියන දේවල් රෙකෝඩ් කරගෙන නැවත චලනයක් සහිතව අපිට නැවත අහන්න පුළුවන් විදිහක. ඔයාලා දන්නවා ඇති මේ ඒ සෙල්ලම් බඩුව. ඉතින් ওই සෙල්ලම් බඩුව දකිනකොට මට හිතුණා මේ දැන් ඇත්තටම මමත් අවුරුදු ගාණක් ඇත්තටම අවුරුදු 20ක් 23ක් වගේ කාලයක් ධර්මයේ ඇහුවා. මේ ධර්මයේ ඇහුව හොඳ දන්නේ නැති ධර්ම කරුණක් නේ. අභිධර්මයේ නොදන්න දෙයක් නේ. නමුත් මම හොඳටම දැනගෙන හිටියා මේ නමුත් මම ලැබපු අවබෝධිකුත් නැහැ. මම දන්නවා මම මේක අවබෝධ කරලා නැහැ. මම ධර්මයේ දන්නවා කෙනෙක්ට කියලා දෙන්න හොඳට පුළුවන් විස්තර කර කියලා දෙන්න පුළුවන් නිවන කියලා දෙන්න පුළුවන් රහත් බව කියලා දෙන්න පුළුවන්. නමුත් මම දන්නවා දැන් මම මේක අවබෝධ කරගෙන නැති බව. ඉතින් මේ මගේ හිත මාව ලැජ්ජ කරා මේ උඹත් මේ සෙල්ලම් බඩුව වගේ තමයි කියලා. ඇයි අර ඇහෙන දේවල් දාගෙන කියවනවා මිසක ලැබපු අවබෝධයක් නැහැ. අර පණ නැති සෙල්ලම් බඩුව වගේමයි එතකොට මමත්. මෙච්චර උතුම් මිනිස්කමක් හම්බෙලත් අර පණ නැති සෙල්ලම් බඩුව වගේ අහපු ධර්මයේ කියා ඉන්න මිසක ලැබපු අවබෝධයක් නැහැ කියලා. ඉතින් මට ඉතින් මේ ඇත්තට මේ ජීවිතේ කලකිරීමත් එක්ක මට හිතුණා මම මෙච්චර කල් ධර්මයේ ඇහුවනේ. ඒ වුණාට මගේ හිතට මම ඒ ධර්මයෙන් බලාපොරොත්තු වුණු සැනසීම මට තාම හම්බුනේ නැහැ. ඉතින් මම මේක හොයාගන්න ඕනේ කියලා. ඉතින් මහත්මයා 2022 මගේ අම්මා නැති වුණේ. ඊට පස්සේ 2023 ඔක්තෝබර් 30 වෙනිදා
තමයි මම භාවනාවට ඉඳගත්තේ. මොකද මම ධර්මය ඉගෙනගෙන ඒ හැම දෙයක්ම කරලා තිබ්බේ. ධර්මය ඉගෙන ගන්න පුළුවන් උප්පරිමයක් ඉගෙනගෙන. ආය අහන්න අලුතෙන් බණක් නැහැ. අහන ඔක්කොම පුළුවන්. ඒක නිසා මම නොකර තිබ්බේ භාවනාව විතරයි. ඉතින් ඔය දවසේ මම අදිෂ්ඨාන කරලා ඉඳගත්තා. මම හොයන සැනසීම හම්බෙනකම්. මම මේ භාවනාව කරගෙන යනවාමයි කියලා. ඉතින් ඔන්න ඔය භාවනාවට ඉඳගත්තට පස්සේ තමයි අර සිසිර මහත්මයා කිව්වා වගේ මේ ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්ත අවදිය. මොකද මේ මම සාමාන්‍යයෙන් උදේ 3ට තමයි නැගිටලා භාවනා කරන්න පටන් ගන්නෙ. ඉතින් අමාරුවෙන් මුල් දවස්වල නැගිටලා භාවනා කරනවා. ඉතින් ඇතැම් විට නිින්ද යනකොට ඇත්තටම මේවා කිව්වොත් කවුරුත් විශ්වාස කරයිද කියලා හිතන්නත් අමාරුයි මහත්මයා. මේ සිද්ධ වුණු දේවල් විශ්වාස කරන්නත් ඇත්තටම අමාරු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අර යම් කිසි කෙනෙක් මාව හැරවනවා වගේ. ඉතා පුංචි ස්පර්ශයකින් හැමදාම මාව මේ උදේ 3ට හැරවෙනවා. ඒක මහ පුදුමයක් වුණා මට. එතකොට මේ අවකාශයට මම හිතන පතන දේවල් නිකන් දැනෙනවා වගේ. මාත් එක්ක තවත් කවුරු හරි ඉන්නවා වගේ. මට දැනෙන්න පටන් ගත්තා මේ වගේ. ඉතින් ඒකත් කමක් නෑ. ඒකත් යම් ස්වභාවයක් නේ. මම දිගටම භාවනාව කරගෙන ගියා. ඔය යන ඇතැම් සමහර දවස්වල මට මේ ලොකු මල් සුවඳක් මුළු ගේ පුරාවෙන්ම මල් සුවඳක් එනවා. ඉතින් මම බලනවා මගේ චූටි පුතා එක අදිනවනේ වෙලාවකට. ඒක නිසා එයා සමහර විට මොන හරි හලලාද දන්නේ නැහැ කියලා සෙන්ට් බෝතලයක් හරි ඒ වගේ මොකක් හරි හල්ලක් දන්නේ නැහැ කියලා දවස් කිහිපයක්ම නැගිට ගිහින් බැලුවා මේ මොන හරි හලලාද කියලා. දැන් මේ වෙලාව උදේ 3 කියන්නේ මහත්මයා ඇත්තටම ගෙදරත් කවුරුත් හැරලා නැහැ. වටපිටාවෙත් කවුරුත්ම නැහැ. නමුත් මේ මල් සුවඳ මේ වෙලාවට හැමදාම මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් මේ මට හොඳටම දැනෙන්න පටන් ගත්තා. ඉතින් මම මේ ආනාපාන සති භාවනාව තමයි බොහෝ විට කරේ. ඉතින් මට ටික දවසක් යනකොට මට දැනෙනවා නිකන් අර මේ හුස්ම තුල නිකන් අර මොකක් හරි දැනෙන ස්වභාවයක් වගේ නිකන් පුද්ගල ස්වභාවයක් වගේ. මං හිතන දේවල් දැනෙන මං කියන දේවල් අර ඉෂ්ට කරලා දෙන ගතියක් වගේ. භාවනාව වැඩෙන්නේ නැති වෙලාවට උනත් ඒක මට නිකන් එහෙම දැනෙන්න පටන් ගත්තා. තවත් දිගටම ওই විදිහට භාවනාව කරගෙන යනකොට මට නිකන් අර මට වෙන්න තියෙන කරදර වෙන්න තියෙනවා නම් කල්ැතුව නිකන් අර ඒව දැනෙන ස්වභාවයක් වගේ. ඒ විදිහමයි මේ මිනිස්සු ගැන වෙලාවකට මාව මිනිස්සු මට බොරු කරනවද මිනිස්සු මාව රවට්ටනවද වගේ දේවල් එයාලව දැක්කහමම වෙලාවකට මේ මිනිස්සුන්ගේ ගති පැවතුම් මිනිස්සයව දැක්කම තේරෙනවා. එයාගේ කටහඬ ඇහුව පමණිකුනුත් තේරෙන ගතියක් ආවා. ඉතින් මේ මිනිස්සු විතරක් නෙවෙයි මේ සත්තු පවා ගහකොළ පවා ඒවට දැනෙන විදිහ පවා මට දැනෙන්න පටන් ගත්තා. වෙලාවකට දැන් ගහකට පැලයකට වතුර ඕනි නම් හරි ඒක නිකන් මට දැනෙනවා වගේ. ඉතින් අර බොන්න අරන් යන වතුර බෝතලයකින් චුට්ටක් පැලයට දාලා යන්න හරි. වෙලාවකට ඔය අනුන්ගේ තැන්වල තියෙන මල් පැලයක් උනත් හේවනේ තියෙනවා නම් මට හිතෙනවා මේ පැලයට මේ ඉර එළිය ඕනි වගේ. ඉතින් ඉර එළියට එමීට පොඩ්ඩක් තල්ලු කරලා යනවා. ඒ වගේ අර බොහෝම අනිත් දේවල් ගැන දැනෙන ස්වභාවය බොහොම වැඩි වුණා. ඉතින් ඔය දැන් සමහර වෙලාවට මට මේ මම නැති තැන බනින මිනිස්සු ඉන්නේ. මන් නැති තැන බනින මිනිස්සු වේලාවකට මට බනින්න එනවා. මට මොන හරි කියන්න එනවා. නමුත් මගේ ඉස්සරහට ආපුවාම එයාලට මට බනින්න බෑ. මං එයාලා දිහා බලනකොට එයාලට මට බනින්නේ නැතුව ආපහු යන්නේ.
එතකොට මට ඇත්තටම දැනෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ මිනිස්සු මගේ ඉස්සරහා නිකන් මෙල්ල වෙන ගතියක් වගේ. මට දැනෙන්න පටන් ගත්තා. බාහිර දේවල් දැනෙන ගතියත් වැඩි. අර ඒත් එක්කම මේ අර මට ඊට පස්සේ හිතුණා මේ මටම මගේ ලෙඩ. භාවනාව අතරතුර ඉන්න තුරෙත් ඒ වගේ. මගේ ඇඟේ දැනෙන වේදනාවල් මම්ම සුව කරගන්නවා. අනේ මන්ද ඒක කොහොම වෙනවද කියලා මහත්මයා මේ මගේ අතේ පයේ තියෙන කැක්කුම් පවා ඒකට ඕනි ඉරියව්ව මගේ අතපය විසින්ම හදා ගන්නවා. ඒ නිල මං විසින්ම තෙරප ගන්නවා. එහෙම සුව වෙනවා. ඉතින් එහෙම එකකුත් ඒ දවස්වල එහෙම දේවලුත් සිද්ධ වුණා. නිතරම නළල මැදට අත ගෙනියනවා. නළල මැද තෙරපනවා. එතකොටම ඉතින් මට දැනෙනවා මේ බොහෝ වෙලාවට මේ නළල මැද මේ ලොකු කම්පනයක් නිතරම ගැහෙන ස්වභාවයක්. ඒ දවස්වල නළල මැද නිතරම ගැහෙනවා. දැන් ওই ගෙදර වැඩ කර එහෙම ඉන්න අතරේ වෙලාවකට ඉබේටම වගේ මට ඔය කියවෙනවා. ඕම්කාරය දෙවෙනවා. නළල මැද පිරිමැදෙනවා. ඉබේටම. ඒ වගේ ස්වභාවයක් තිබ්බා. එතකොට මේ මට සූර්ය නමස්කාරය කරන්න ඕනි කියලා හිතෙනවා. ඒව කරනවා. මේ යෝග අභ්‍යාස ඒව කරනවා. ඒ වගේ මේ ඉබේටම මගේ විවිධ දේවල් මගෙන්ම මතුවෙන්න පටන් ගත්තා. ඒ දේවල් වෙනුවෙන්. ආහාර රටාවෙත් ලොකු වෙනස්කම් ගොඩක් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මම කන කෑම වෙනස් වෙන්න පටන් ගත්තා. වෙනද කන විදිහ නෙවෙයි මං කන කෑම. කොළ ಜಾති එහෙම කන්න ගොඩාක් ආස වුණා. එතකොට පොල් කිරි ගොටු කොළ එහෙම දකින්නට ඉන්න බැරි ස්වභාවයක්. ඒ කියන්නේ ඒක ඉස්ම බොන්න ඕනි ගොටු කොළ වෙල එහෙම. පොල් කිරි බොන්න හිතෙනවා. පොල් ගොඩාක් ආහාරයට ගත්තා මම. ඒතර මේ කරපිංච වගේ දේවල්. ඒතර ගොඩාක් හුස්ම ගන්න ඕනි. නිතරම ලොකු හුස්ම ගොඩාක් ගන්න ඕනි. වතුර සාමාන්‍ය ප්‍රමාණයට වඩා සෑහෙන්න බොනවා කියලා මට හිතුණා. ගොඩාක් වතුර බොනවා. එතකොට හුස්ම ගන්න එකක් ඒ වගේ ලොකු හුස්ම නිතර හුස්ම ගන්නවා. ඒ වගේම අනිවාර්යෙන් ඉර එළියේ ඉඳී හිතෙනවා උදේට. ඉර එළියේ බලන්නම ඕනි හිතෙනවා. ඉතින් ඔය වගේ මේ හරි අර වෙන්දට අහස දිහා බලාගෙනම ඉන්න හිතෙනවා. අහස බලන් හිතෙනවා. ඉර එළිය බලන් හිතෙනවා. ඔය වගේ හරි පුදුමාකාර දේවල්. මේ වෙනස්කම්. ඒ කාලේ මේ මට සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් ඔය අතරතුර මහත්මයා මට බොහොම හොඳට දැනුන එකක් තමයි මගේ මේ ගමන් විලාසය පවා වෙනස් වුණා. පිටකොන්ද ඍජු වුණා. ගොඩාක්ම. හොඳට කොන්ද කෙලින් තියාගෙන මම ඇවිදිනවා වගේ මට දැනෙනවා වෙනදට වඩා. ඒ වගේමයි වචන. කතා කරන වචන බොහොම ඍජු වුණා. මේ අර ඉස්සර මගේ තිබ්බ අර ස්ත්‍රී ගති බොහොම වැඩි. බොහොම සංවේදී. පෞරුෂය හරි අඩු ගතියක් මගේ තිබ්බේ. කියන්නේ හරිම බය අඩු. ඒ වගේ ස්වභාවයක් තිබ්බේ. ඉතින් මට දැනුණා මේ මගේ අර ඒ ස්වභාවයක් නැති වෙලා ගිහිල්ලා දැන්. මේ අර පිරිමි කෙනෙක් වගේ චුට්ටක්. ඒ වගේ බය නැති ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒතර මගේ ඇඟේ ලෙඩ රෝග ලෙඩ වෙන්නෙම නැති තරම් බොහොම නිරෝගී. ඔය බස් වල යනකොට සාමාන්‍යයෙන් මට බොහොම වමන යනවා. නමුත් මේ කාලේදී මට හොඳටම දැක ගන්න ලැබුණා මට දෙහෙට්ටුත් නෑ බස් වල යද්දි චුට්ටක්වත් වමන යන්නෙත් නෑ. මේ වගේ මේ ලොකු නිරෝගීකමකුත් මගේ ඇති වුණා. මේ භාවනාව අතරතුරදී මට හොඳටම දැනුනේ තමයි මේ මම මේ වෙනුවෙන් එක අඩියක් ඉස්සරහට තියනකොට සෝබාදහම විසින් මාව අඩි 20ක් 30ක් ඉස්සරහට තල්ලු කරන ස්වභාවයෙන් එච්චර සපෝට් එකක් හම්බ වෙනවා. මේ මට දැනුනේම මම මේ තනියෙන් භාවනා කරනව නෙවෙයි. මං වෙනුවෙන් තවත් මගේ උදව්වට මොකක් හරි බලවේගයක් මාවට තියෙන බව මට හොඳටම දැනෙන්න පටන් ගත්තා ඊට පස්සේ. ඉතින් මම හිතුවා මගේ මේ නිවන් ගමන වෙනුවෙන් කැප වෙන මට උදව් කරන නොපෙනෙන තවත් අය ඉන්නවා වගේ මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා මට මෙච්චර උදව් කරන මේ ගමන වෙනුවෙන් ඒ නොපෙනෙන අයට පවා ඒ බලවේගයක් හරි ඒ ශක්තියක් හරි මොකක් හරි මම දන්නේ නැහනේ. නමුත් ඒ ශක්තිය වෙනුවෙන් හරි ඒ අය වෙනුවෙන් හරි
මම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනි කියලා. මගේ භාව ඒ කියන්නේ අත්හරින්න හිතුන්නේ නැහැ ඊට පස්සේ. මොකද මම විතරක් නෙමෙයි මේ වෙනුවෙන් තව පිරිසක් වැඩ වගේ. මට තේරෙන්න පටන් ගත්තා. තව කවුරු හරි මගේ භාවනාව වෙනුවෙන් උදව් කරන බව. මං හිතුවා මම මේක ඉතා හොඳින් කරගෙන යනවා කියලා. අර විදිහේ මොන දැනීම් දැනුණත් මට අනිත් එක දැනුණා මගේ අවට තියෙන දේවල් මේ චලනය කරන්න මගේ සිතුවිලි වලින් පුළුවන් කියලා. එතකොට මම තනියෙන් වෙලාවකට මේ යම් යම් දේවල් චූටි දේවල් මගේ චිත්ත ශක්තියෙන් චලනය කරලා බලනවා. ඇත්තටම චලනය වෙනවා ඒ වෙලාවට. ඒක නා ඇත්තටම පුදුමයි. මේ එච්චර මේ හිත බලවත් කියලා මට තේරුණා. දේවල් චලනය කරන්න පුළුවන්. එතකොට මම දැනගත්තා එහෙනම් මේ මට පුළුවන් මේ බාහිර තියෙන දේවල් වෙනස් කරන්න. මට ඕනි විදිහට මේ වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතලා මං හිතුවා එහෙනම් මේ මට පුළුවන් මගේ රූපේ වෙනස් කරගන්න. එහෙනම් මං කොහොමද මගේ රූපේ වෙනස් කරගන්න ඕනි කියලා. දවසක් මං කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මට මතකයි මම හිතුවා මං දැන් කොහොමද වෙන්න ඕනි කියලා. මං කණ්ණාඩිය බලනකොට මට පේනවා මගේ රූපේ තුලින් මගේ අම්මා. ඒතකොට වෙලාවකට මගේ තාත්තගේ රූපේ. ඒ රූපේ තුලින් මට පේන්න පටන් ගන්නවා. ඒතකොට මම හිතුවා මේක සෝබාදහම විසින් මගේ මවගෙත් මගේ පියාගෙත් රූපේ එකතු කරමින් මේක ඉතා හොඳට පරිපූර්ණව නිර්මාණය කරලා තියෙනවා. මේකේ ආයේ මට වෙනස් කරන්න දෙයක් ඇත්තේ නැති බව. ඉතින් ඔය විදිහටම අනිත් දේවලුත් ඒ කියන්නේ මම හැටියටම පිළිගත්තා. ආයෙ වෙනස් කරන්න දේවල් ඇත්තේ නැති බව. මා සතු තියෙන හැම දෙයක්ම මම ඒ විදිහට පිළිගන්න පටන් ගත්තා. ඉතින් අර මගේ සාමාන්‍ය බාහිරව පවා ඒ කියන්නේ මම සාමාන්‍ය අර සැරසිලි කරන දේවල් අඳින පාලනකොට කරන විලාසිතා ඒව පවා ගොඩක් අඩු වෙලා ගියා. ආභරණ අඩු වුණා, වර්ණ ගැන්වීම අඩු වුණා, සුවඳ ගල්වන ඒවා අඩු වුණා. ඒ කියන්නේ මගේ අර ඇතුලෙන් මම සම්පූර්ණ වෙන්න බාහිරින් මං අර ඒක සම්පූර්ණ කරන්න දරපු උත්සාහය අතහැරිලා ගියා. ඊට පස්සේ මට ඒව ඕනේ නෑ වගේ දැනුණා. සාමාන්‍යයෙන් ඉස්සර මට වටින්න දේවල් මේ කාලෙදි වටින්න නැතුව ගියා. ඉස්සර වටින්න නැතුව තිබුණු දේවල් මේ කාලෙදි වටිනවා වගේ දැනුණා. මොකද ඉස්සර මම මේ ඔය හුස්ම කියන එක වටිනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. හුස්ම තුල තියෙන්නේ මගේ පණ. ඒක සෑහෙන්න වටිනවා කියලා මම දැනගත්තා. ඔය වතුර කියලා කියන්නේ මේ ගලා හැලෙන දිව්‍යත්වය කියලා මට හිතුණා. ඔය ගස්වැල් ගැන, ඒතර මේ ඉරේලිය ගැන ඒ වගේ තියෙන වටිනාකම මට දෙගුණ තෙගුණ වෙලා දැනෙන්න පටන් ගත්තා මේ කාලෙදී. පෙර ඒ වගේ නෑ. ඉතින් මම අර ඊට පස්සේ මගේ දරුවන්ට මහා දායාදයක් දෙනවා වගේ තමයි රැට නිදාගන්න යනකොට සමහර වෙලාවට මම කියනවා මේ ලොකු හුස්ම 10ක් 15ක් හරි අරගෙන නිදාගන්න කියලා දරුවොන්වත් මම මේ ඒ දේවල් වලට පොළඹවන්න පටන් ගත්තා. ඉතින් මේ හොඳටම දැනෙන්න පටන් ගත්ත තැන තමයි මේ ඇත්තටම මේ අපේ ශරීරයේ තියෙන චක්‍ර පද්ධතිය හොඳට වැඩ කරන්න පටන් ගන්නකොට අපේ තුල තියෙන බය, පසුතැවීම, දුක් ඒ සියල්ල ඇත්තටම නැති වෙලා යනවා. අර මිනිස්සයාගේ නියම ස්වභාවය මතුවෙනවා වගේ තමයි මට නම් දැනුනේ. මේ දුක නැති, බය නැති මේ පෞරුෂවත් මිනිස්සෙක් හැදෙනවා මේ භාවනාව තුලින්. මේ චක්‍ර අවදි වීම තුලින් කියන මට හිතුණා. ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මට මගේ ඇස් බැමිත් හිස් මුදුනත් අතර ලොකු ඇදීමක් දැනෙනවා. නිතර ඉහළට ඇදෙනවා. නිතරම ඉහළට ඇදෙනවා. ඒතර මේ වෙනකොට නම් මම හොඳටම දැනගත්තා මගේ ශරීරයේ මහා මොකක්කෝ ලොකු විපර්යාසයකට තමයි මේ නම් ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ඒ සිදුවීමෙන් ටික දවසකට පස්සේ තමයි අර මහත්මයා කියපු ඒ අර මේ නිවන නැමැති දෙයක් ඇත්තටම තියෙනවා කියන එක
මම තහවුරු කරලා දැනගත්තේ. ওই සිදුවීම උනේ ඔන්න ඔය දවස්වල. ඔය නිවන මම සත්‍ය දුටුව දවස. ඉතින් ඒක මහා ආශ්චර්යමත් මේ සිදුවීමක් වුණා මගේ ජීවිතේ. ඒ දැකීම. ඒ දැකීමෙන් පස්සේ මගේ ජීවිතේ තවත් ගොඩාක් ලොකු වෙනස්කම් ගොඩක් ඊට පස්සේ වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපි පොතෙන් පතෙන් ධර්මය ඉගෙන ගන්න කාලෙදී අපි දැනගන්නේ මේ ශරීරය ඇත්තට මේ කුණු ගොඩක්. මේක මේ වැඩකට නැති එකක් වගේ කියලානේ. නමුත් මේ භාවනාව අතරතුර මට නම් ඇත්තටම දැනුනේ මේ ශරීරය කියලා කියන්නේ මහා පුදුමාකාර මේ දෙයක් කියලා. මේක මේ නිවන පිනිස හැදුණු නියමම වටිනා කියන දෙයක් හැටියට මේ ශරීරය ගැන හිතන්න පටන් ගත්තා. ඒ වගේම අර මං ගැන තිබුණු අඩු තක්සේරුව, ඒ කියන්නේ මේ මට දීලම තිබුණේ ගෞරවයක්, කියන්නේ තත්වයක් දීලම තිබුණේ. නමුත් මේ ඒකත් ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. කොයි වෙලේකවත් මේක කොච්චර මේකේ පුළුවන්කාරකම් මෙහෙම තිබ්බත් මාන්නයක් නම් කොයි වෙලේකවත් එන්න දෙන්න හොඳ නැහැ කියන එකත් මම හොඳටම දැනගත්තා. ඒ කියන්නේ මේ මොන දේවල් දැනුණත් මම කොච්චර වටිනවා වගේ දැනුණත් එන්න මම හොඳ වෙන්න ඕනි, නිහතමානී වෙන්න ඕනි බව නම් මට හැම වෙලාවකම දැනුණා. අපි හිතනවනේ මේ මාර්ගඵල ලබන කට්ටිය රහතන් වහන්සේලා කියලා කියන්නේ අර අපිට හිතෙන්නේ නැහනේ උන්වහන්සේලාගේ පෞරුෂය කොයි වගේද කියලා. නමුත් මට තමයි තේරුනේ මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ ඇත්තටම කායිකවත් මානසිකවත් උප්පරිම නිරෝගී බව තමයි මේ රහතන් වහන්සේ. උන්වහන්සේලාගේ තියෙන පෞරුෂය කියලා ඉවර කරන්න බැරි තරම් එච්චර පෞරුෂයක් තියෙනවා, අභිමානයක් තියෙනවා මේ මාර්ගයේ යන කට්ටිය තුල කියලා මේ මට තේරෙන්න පටන් ගත්තා. ඉතින් මේ බුදුන් තුල තිබ්බ දැන් බුදුන් සාමාන්‍යයෙන් බුදුන් අවසර ගන්නෙ නෑනේ කාගෙන්වත් මේ බුද්ධ ආඥාව පවත්වන්නේ. ඉතින් ඒක කවුරු පිළිගත්තත් පිළි නොගත්තත් බුදුන්ගේ ආඥාව තමයි පවතින්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දැන් අපි අම්මගේ තාත්තගේ ඥාන ගතිගුණ මේවා අරගෙන අපි ඉන්නවා වගේම ඇත්තටම මේ බුදුන්ගේ ළඟ තියෙන බුදු ගුණත් මේ මිනිස්සයා තුල පවතිනවා. අභිමානවත් මිනිස්සෙක් ඉන්නවස්සේ කියන ලොකු ගෞරවයක් මේ ඇති වෙන්න පටන් ගත්තා තමන් ගැන. ඉතින් මෙච්චර වටින මේ නිවන මිනිස්සුන්ට කිසිම වටිනාකමක් ගෙවන්නේ නැතුව පහසුවෙන් ලබන්න පුළුවන් එකක් නෙවෙයි කියලයි මම නම් හිතන්නේ ඇත්තටම. අපි හොඳටම දන්නවනේ බෝසත්තුමා ඒ නිවන වෙනුවෙන් බුද්ධත්වයේ වෙනුවෙන් වැගිරුවේ දාඩිය, කඳුළු, ලේ වගේ දේවල්. ඉතින් එදා වගේම තමයි අදත් කියලා මට හිතෙනවා. එදා ශාන්තිවාදී ජාතකයේදී අතපය කන කපද්දී ලේ වැගිරුවා වගේ. වෙස්සන්තර වෙලා තමන්ගේ දරුවෝ දන් දෙද්දී මේ කඳුළු වැගිරුවා වගේ. මේ අර ගල් කුලක් කඩලා වතුර මතු කරගන්න දාඩිය හෙළුවා වගේ. තමන්ගේ පණ පූජා කරා වගේ ගොඩාක් සැරයක් අදත් මිනිස්සුන්ට ඔය ටික කැප කරන්නම වෙනවා කියලායි මට නම් හිතෙන්නේ. ඒ නිවන වෙනුවෙන්. ඉතින් ඕක ලාභ නැහැ නිවන. ඒ වෙනුවෙන් ගෙවන්න වෙන වටිනාකම අපි ගෙව්ව දවසට තමයි මේ නිවන අපිට හම්බෙන්නේ කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් මේ බෞද්ධයා කියලා කියන කෙනා මේ බව උදුරා දමන කෙනානේ බෞද්ධයා කියලා කියන්නේ. ඉතින් මේ සැබෑ බෞද්ධයා කියලා කියන්නේ ඇත්තටම මේ අපි ওই මාර්යා ගැන නිතර කතා කරනවනේ. නමුත් මේ සැබෑ බෞද්ධයා මාර්යාගේ කරට පය තියලා නිවනට ගොඩ වෙන જાතියක් කියලායි මම හිතන්නේ. ඒ වගේ. එතකොට අපිට දැන් අර සාමාන්‍ය කාලේ හිතුවහම හිත කියන්නේ මාව රවට්ටන නරක හොඳ නැති දෙයක් වගේ මුල් කාලෙදි දැනුණත් මේක හීලෑ කරගෙන යනකොට දැනෙනවා මේ හිතම තමයි මේ
අපිව මේ නිවනට ගෙනියන්නේ මේ හීලා කරපු දමණය කරපු හිතම තමයි අපිව මේ නිවනට ගෙනියන්නේ. ඉතින් මරණය කියලා එකක් නැත්තම් ජීවිතේ වටිනාකමක් නැහැ වගේ. හිත කියන එක නැතුව නිවනකුත් නැහැ කියලා තමයි ඉතින් මට හිතුනේ. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ දවසින් දවස ඊයට වැඩිය අදට වැඩිය හෙට විදිහට දැනුම බොහෝ ගලාගෙන එන්න පටන් ගත්තා. දැනුම දවසින් දවස වැඩි වෙනවා. ඉතින් මේක පොතින් පත ඉගෙන ගන්නවා නෙවෙයි. ඉබේටම වගේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මම හොඳටම දන්නවා මේ අපේ රටේත් මේ වගේ ප්‍රඥාවෙන් පිරුණු මිනිස්සු ඕනි තරම් ඉන්නවා ඇති. ඉතින් ඒ නිසා ඔය කිසි කෙනෙක් අසරණ නැහැ. ධර්මයේ ඕනි වෙලාවට ඒ අය පිහිටට ඔයාලට හම්බෙයි. කොයි වෙලේක හරි. ඉතින් ඉවසීමෙන් හිමීට ඔහම යන්න තමයි තියෙන්නේ. දැන් අර මම මේ අර හිතට එන මිනිස්සු ගැන හිතෙන දුක හින්දා කිව්වට මේ හිත රිදවලා හරි කමක් නැහැ. මේ ගමන එක්කන් යන්න ඕනි කියලා ඒ කිසිම කෙනෙක්ට වැරදිලා නැහැ. ඒ කට්ටිය ඉන්න ඕනි තැන තමයි ඒ අය ඉන්නේ. විවිධ කට්ටිය නිවනට විවිධ දුර තියාගෙන ඉන්නේ. ඉතින් මට පුළුවන්නේ යාළුව නිවන පැත්තට හරවලා තියන්න පුළුවන් නම් එතකොට නිවන දිහාවට හරවලා තිබ්බොත් එහෙම හරි පාරේ අඩියක් හරි ඉස්සරහට යනවනේ. නිවන දිහාවට නොවන පාරක අඩි 100ක් ගියත් වැඩක් නැති නිසා. ඒකයි මං කිව්වේ රැවටෙන්නේ නැතුව හරි පැත්තට හැරිලා එක අඩියක් හරියන් අර වැරදි පාරේ අඩි 100 ගාණක් ඉස්සරහට යනවට ඉතින් මේ කතාව බොහොම දිග වුණා. විස්තර කරන්න තවත් ඕනි තරම් විස්තර කරන්න හැකියාව තියෙනවා. නමුත් අපේ කට්ටියට අහන්න එච්චර වෙලාවක් තියෙයිද? දත් සැකයිනේ. අද කාර්ය බහුලයි මිනිස්සු. ඉතින් ඒ නිසා මම මේ කතාව මෙතනින් නතර කරන්න තමයි අදහස් කරන්නේ. ඉතින් මම කියන්න ඕනි ඔන්න ඔය විදිහට තමයි මගේ ජීවිතේ මේ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන් බිම සකස් කරේ. අතු ඉති හිටෙව්වේ. රැක බලාගත්තේ. මල් පීතුවේ ඔය විදිහට කියලා තමයි ඉතින් මට අවසානයේදී කියන්න තියෙන්නේ. බලනකොට මේ තව දුරටත් බලනකොට මේකේ බිම් සකස් කරපු කෙනෙක්වත් මල් පැල හිටවපු කෙනෙක්වත් බීජ හිටවපු කෙනෙක්වත් අතු ඉතිවල දලු දමපු කෙනෙක්වත් ඒ මම නෙවෙයි. මල් පිපෙව්වේ මම නෙවෙයි. දලු දැම්මෙව්වේ මම නෙවෙයි. එතන මමෙක් නැහැ. ඉතින් මේ සියල්ල ධර්මතාවය විසින්ම තමයි ඒ සිද්ධ කරන්නේ. මම නිකන් මේ විශ්වයේ එක චරිතයක් රඟපානවා විතරයි. විශ්වයේ උවමනාවට නිකන් මේ පොළවේ ඉන්න චරිතයක් විතරයි කියලා තමයි ඉතින් මට දැනෙන්නේ. ඉතින් මේ අවස්ථාව කතා කරන්න අවස්ථාව සලසලා දුන්නට මහත්මයාටත් බොහොම ස්තුතියි. ඉතින් මහත්මයා වගේ ගොඩාක් කට්ටිය ප්‍රඥාවෙන් පිරීලා මේ අවශ්‍ය මිනිසුන්ට ධර්මයේ බෙදා දීම වෙනුවෙන් අදත් මගේ පොළොව මත ඉන්නවා කියලා මම හොඳටම දන්නවා. ඒ වගේ බොහෝ පිරිසක්. ඉතින් වෙන දියුණු රටවල් වල වගේ ඩොලර් වලින් නෙවෙයි, ධනෙන් දීපලෙන් නෙවෙයි මේ විශ්වය හොල්ලන්න පුළුවන් විදිහේ ප්‍රඥාවෙන් සන්නද්ධ වුණු පිරිසක්. කෑ ගහ නෙවෙයි, සද්ද නොකර දවසින් දවස ප්‍රඥාව වැඩි කර මගේ පොළොව මත ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් අපි ඕනි වෙලාවට හරි වෙලාවේදී ඒ සියලු දෙනාම මේ රට වෙනුවෙන් හෝ ධර්මයේ වෙනුවෙන් හරි ඉස්සරහට එයි අවශ්‍ය දවසක. ඉතින් අපි හැමෝම හිමීට මේ ගමන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් බොහෝම ස්තුතියි හැමෝටම.